මල්ලි ඒ ඉන්න මගේ පුතා එයාට හරියට අඳින්න ඇඳුමක්වත් නැහැ. පන්ති යන්න වුණත් එකම ඇඳුම තමයි ඇඳන් යන්නේ. එයා පොඩි ළමයෙක් වුණත් මං විඳින දුක එයා දන්නවා. ගෙදර ණය ප්‍රශ්න තේරුම් අරන් එයා මගේ මොකවත් ඉල්ලන්නේවත් නැහැ. අද මෙයාගේ උපන්දින නිසා ඇඳුමක් ගන්න ආවේ. ඔයාලට පුළුවන් ද මට උදව්වක් කරන්න? මොකද්ද කියන්න? අද ගන්න ඇඳුම් වලට 50%ක ඔෆරයක් තියෙනවා කියලා එයාට කියන්න. එතකොට පුතා සතුටු වෙයි. ඇඳුම් අරගනි. ඒ වුණාට ඇඳුම් වල තියෙන සම්පූර්ණ ගාණ මං ගෙවන්න. එයා අපි ගැන හිතනවා. ඒකයි මම මෙහෙම කියන්නේ. අයියා අර දුඹුරු පාට කල්සම අරන් දෙන්න. ගණන් බලන්න එපා මල්ලි. අද මේ හැම ඇඳුමකටම 150ක ඔෆර් එකක් තියෙනවා. ඉතින් බය වෙන්නේ නැතුව ගන්න. 150? එහෙමද? තාත්තේ අද මේ හැම ඇඳුමකට ඔෆර් එකක් තියෙනවලු. අයියා මේකට හරියන ටී-ෂර්ට් එකක් දෙන්න අයියා. මේක ලස්සනයි මල්ලි. මේක කීයද? ඕක වැඩි ගාණක් නෑ මල්ලි. ඔය ගහලා තියෙන ගාණෙන් භාගයයි යන්නේ. ඔයා මේ ඇඳුමට කැමතිද පුතේ? ඔව් තාත්තේ. පුතා තව එකක් අරගන්න. එපා තාත්තේ මේක විතරක් ඇති. නෑ මල්ලි මෙයාට හරියන තව ඇඳුමක් අරන් දෙන්නකෝ. මල්ලි අර නිල් පාට කල්සම ගන්නකෝ. ඒක නම් පුතාට ලස්සනට තියෙයි. මහත්තයා ඔක්කොටම 1900. පුතා එහෙනම් මේ ඇඳුම් ටික අරගෙන එළියෙන් ඉන්න මං එන්න. ගොඩාක් ස්තුතියි මල්ලි. මගේ ගාන කීයද? ඔක්කොටම 3800යි මහත්තයා. 1900ක් දෙන්නේ ඇති. මොකද්ද? 1900ක් ඇති මහත්තයා. ඇයි එහෙම කියන්නේ? මේ පොඩි වයසට ඔයාලගේ දුක් කරදර තේරුම් අරන් ඔයාලට කරදරයක් වෙන්නේ නැතුව ඉන්න හදන ඔයාලගේ පුතා ගැන ඔයාලා ආඩම්බර වෙන්න ඕනේ මහත්තයා. ඒ වගේම කොච්චර ප්‍රශ්න කරදර තිබ්බත් තමන්ගේ දරුවන්ගේ සතුට ගැන හිතෙන ඔයාලා වගේ තාත්තලා මේ ලෝකෙට කොච්චර වටිනවද? 1900ක් දුන්නොත් ඔයාලට පාඩු නැද්ද? මේ ඇඳුම් ටික මේ ගානට දීලා මට පාඩු වුණත් ඒක ගැන හිතලා මම සතුටු වෙනවා. මොකද මේ වගේ ලස්සන පුංචි දකින්න ලැබෙන්නේ හරිම කලාතුරකින්.